අයිබෝවන් යාළුවනේ. අද මම ඔයගලන්ට අරගෙන ඉන්නේ මගේම නෑදෑ වෙන මාමා කෙනෙකුට හමුදා සේවයේ යෙදලා ඉන්නකොට මුහුණ දෙන්න සිදු වුණු ඉතාමත් භයානක අත්දැකීමක්. මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ 26 පෙබරවාරි 5 වෙනිදා. ආරක්ෂාව තදින්ම තියෙන හමුදා කඳවුරකට අద్භූත බලවේගවලට එන්න පුළුවන්ද? මේ කතාව අහලා ඉවර වුණාම ඔයාලට මේක තේරෙයි. ආරක්ෂක හේතුන් මත මම ඔහුගේ නම හෙළි කරන්නේ නැහැ. ඒ වගේම හමුදා කඳවුර මොකද්ද කියලා කියන්නෙත් නැහැ. ඉතින් අපි යමු කතාවට. මේ සත්‍ය හොල්මන් කතාව දැන් ඔයගොල්ලෝ අහගන්න. යුද්ධ හමුදාවේ රාත්‍රී මුර සේවය කියන්නේ හරිම කල්පනාකාරීව ඉන්න ඕන වෙලාවක්. සාමාන්‍යයෙන් මේ ඩියුටි මුර ක්‍රමේ සිද්ධ වෙන්නේ දෙදෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් පැය දෙකක් අවදි වෙලා ඉන්නකොට අනිත් කෙනා ඒ පැය දෙකම නිදා ගන්නවා. පැය දෙක ඉවරුනහම නිදාගෙන ඉන්න කෙනාව ඇහැරවලා ඊළඟ මුරේ බාර දෙන එක තමයි සිරිත. උදා මධ්‍යම රාත්‍රියේ ගෙවිලා යමින් තිබුණ වෙලාවක් මගේ මාමා හොඳටම නිින්දේ හිටියේ. එයාගේ ඩියුටි එක පටන් ගන්න තිබුණේ රාත් 12ට. එකපාරටම එයාට දැනෙනවා කවුරු හරි ඇවිත් එයාගේ කකුලට තට්ටු කරනවා. අන්න නිින්දේ හිටපු මාමා හිතුවේ තමන්ගේ යාළුවා තමන්ව ඇහැරවනවා කියලා. මාමා ඇස්සරලා බලද්දී කවුරු හරි කෙනෙක් එයාගේ කකුලට තට්ටු දාමින් ඇඳ ළඟ ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ තමන් එක්ක ඩියුටි කරන යාළුවා නෙවෙයි කියලා මාමට යාන්තමට තේරෙනවා. ඒ තියෙන නිදිමස නිසාම මාමා තව විනාඩියක් දෙන්න මම දැන් එන්නම් කියලා ආයෙමත් ඇස් පියා ගන්නවා. ඔන්න විනාඩි කිහිපයකට පස්සේ කවුරු හරි ඇවිත් මාමව හයියෙන් හොලවලා ඇහැරවනවා. මචං නැගිටපන් දැන් වෙලාව හරි. ඒ හඬ ඇහුණ ගමන් මාමා එකපාරටම ගැස්සිලා ඇහැරෙනවා. ඒ හිටියේ මාමගේ යාළුවා. මාමා කලබල වෙලා යාළුවගෙන් අහනවා ඇයි බං කලින් ඇවිත් කකුලට තට්ටු කරලා ගියේ? මම කිව්වනේ දැන් එන්නම් කියලා. අන්න ඒ වෙලාවෙත් තමයි මුළු ඇඟම සීතල වෙලා යන ඒ වචන ටික යාළුවගේ කටින් පිට වුණේ. මම දැන් තමයි බම් මේ පැත්තට ආවේ. මං කලින් ආවේ නැහැ. එහෙනම් රාත් 12ට කලින් නැවිත් මාමගේ කකුලට තට්ටු කරලා ඇහැරෙව්වේ කවුද? මාමා ඇස්සරලා බලද්දී ඇඳ ළඟ හිටගෙන හිටපු ඒ රූපය කාගේද? හමුදා කඳවුරක් ඇතුලේ සිද්ධ වුණු මේ සිදුවීම අදටත් අභිරහසක්. ඒ වගේම මේ වගේ අත්දැකීම් ලැබුණු තවත් අය ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් පහලින් තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න. මේ වගේ සත්‍ය කතා තවත් අහන්න මගේ channel එක ඔයත් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ක්ලික් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.